chops එකට මොනවද ඕන item කියලා. හලෝ ඕනේ. ඊට පස්සේ බෝන්චි ඕනේ. සුපර් හොද ගන්න ඕනේ. ඊට පස්සේ ගෝවා. ඊට පස්සේ red cabbage. Red cabbage ඕනේ. I carrot ඕනේ. අපි carrot එක පටන් ගමු. carving knife තියෙනවා නම් carving knife use කරන්නත් පුළුවන්. නැත්නම් තියෙන knife එක use කරන්නත් පුළුවන්. අපිට පුළුවන් මේක මේ විදිහට නැතුව කිංවද චොප්සි කට එකක් තියෙනවා. චොප්සි කට එකෙන් පුළුවන් මේ වැඩේ කරගන්න. චොප්සි කට එකක් මට දෙන්න මේ ලවා ගන්න බැරි වුණා. මම නයිෆ් එකෙන් තමයි කරන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් මේ ආර්ට් එක නැතුව ඕන ආර්ට් එකක් දාගන්න. මේ හැඩයක් කපා ගන්න. carving knife එකක් දෙනවා නම් වඩාත් හොඳයි. ගොඩක් කාර්ට් ගන්න carving knife එක. මේකේ චොප්සිය ගන්නකොට මේකේ අමුද්‍රව්‍යත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඒ කියන්නේ chef වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් කියලාම නෑ. ගන්න එළවලු වර්ග වෙනස් වෙනවා. මම මෙතන ගන්නේ ගෝවා කැබේජ් ගන්නවා. ඊට පස්සේ රෙඩ් කැබේජ් ගන්නවා. අල ගන්නවා. බෝන්චි ගන්නවා. මම ගන්නේ ওই ටික. කැරට් අලේ වගේම අල ගෙඩියේ මේ හැඩයෙන්ම ගන්න ඕනේ. ඔය චොප්සි කට එකෙන් කපනවා නම් අවුලක් නැහැ. චොප්සි කට එකේ කට් එකට කැපෙන ඉඳලා අපි දැන් චොප්සි කට ගන්න තියෙනවා. මේ විදිහට කපා ගන්න ඕනේ. මේ විදිහට කපාගෙන සාමාන්‍ය තරුණ වල කපා ගන්න. කියන්නේ මේ වගේ මේ තියෙන හැඩේ විතර කපා ගන්න. මේ කපලා තියාගන්න. පැත්තෙන් තියාගන්න. ඊට පස්සේ ගන්නවා අල. මම පොඩි අල තියෙන. පොඩි අල ගන්න. ඒකෙත් අර විදිහටම මම කපා ගන්නවා. පෙලක් තැන් වල චෙෆ් ළමයි භාවිත කරනවා ස්ටාර් බ්‍රයිට් එකක් හදනකොට. මම දැන් නම් පාවිච්චි කරන්නේ මේ කට් එක චොප්සියට. මොකද මම කට එක හොයා ගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් හැඩ දා ගන්නවා නම් එහෙමයි. පොඩි හැඩයක් දානවා එහෙමයි. මම සිම්පල් මේ ආර්ට් එකක් ගත්තා. මේ දිනේ අලවල හැටි මේක අනිත් තල විදිහට පපා ගන්නවා.
පුළුවන් මේක මීට වැඩිය කාවින් නයිෆ් එකෙන් පුළුවන් මීට වැඩිය ගණකම අඩු කරන්න කැපෙන එකේ මම කිව්ව නයිෆ් එක පාවිච්චි කරගෙන ඉන්න පොඩි ප්‍රශ්නයක් කරලා දෙන්න. නැත්තම් සිවුම කපන්න පුළුවන්. බලන්න මේක ගෙදර හදාගන්න පුළුවන්. ඒකත් මේ විදිහට රවුම් කපා ගන්නවා. මේ විදිහට රවුම් කපා ගන්නවා. ඔයාලට මේ කට් එක වෙනස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රවුම් කපන්න පුළුවන්, කොටු නම් කොටු කපන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බෝන් ස්ටික් ගන්නවා. Dia kaparan. Ini kaparan. Naikkan dia dulu kan. रेड कैबेज दांड मोने के लिए करना है रेड कैबेज दाना कलरफुल लंडी रहता है रेड कैबेज दाना प्रश्न है और नॉर्मल के इधर दिन में हटा करना होगा एक प्रश्न है और दिन दिन नहीं के हटा करना होगा අනිත් තල ගෙඩිය මොකද තැන් අල වෙන්න ඕනේ නැත්තම් බෑ අමාරුයි මේ තියෙන්නේ කපාගත්ත ඉන්ග්‍රීඩියන්ට් ටික සේරම දේවල් තියෙනවා මෙතන මම වලට පෙන්නන්න කොහොමද දාගන්න කියලා ඔයාලට පුළුවන් මේකට තෙල් යූස් කරන්න නැත්නම් මාගරින් හරි බටර් හරි යූස් කරන්නත් පුළුවන් මම මේ වෙලාවේ පොල් තෙල් පාවිච්චි කරන්නේ මේ දානවා ලුණු Gambris pincak mustard powder පොඩ්ඩක් වැඩි කරලා මේක ටැම් එකක් තියන්න ඕනේ මම හදාගත්ත
මම ගන්නවා කෝන්ෆ්ලා මේ සැහැඳි මේ තින් චොප්සි අපේ ඒකට මම මේක දා ගන්නවා කෝන්ෆ්ලා දාන්න දුර මම ටොමැටෝ එකක් දාලා තියන්න බලන්න කෝන්ෆ්ලා දාන්න හේතුව අපි දැන් මේක බාගමු භාජනයකට අපි දාගමු ටිකක් භාජනයකට දාගමු දාගන්න බෝල් එකට අපි දාලා බලමු කොහොමද